ඔබ ලිස්සුවා. ලිස්සන්න එපා මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා. ඒ ප්‍රතිපත්ති ප්‍රකාශනය පොහොසත් රටක් ලස්සන ජීවිතයක්. පිටු අංක 165 විෂය භාර ඇමති බලශක්ති නියෝජ්‍ය ඇමති. අර ලහිරු කියපු කතාවට සම්බන්ධ වෙනවා. විදුලි ගාස්තු අය ක්‍රමය, khනිජ තෙල් හා ගෑස් සඳහා මිල සූත්‍රය හා මිල සංශෝධන ක්‍රියාවලිය වඩා සාධාරණ හා විනිවිදභාවයෙන් යුතු ක්‍රමවේදයකට යාවත් කාලීන කිරීම. බලශක්ති ක්ෂේත්‍රයේ ක්‍රියාත්මක සංකීර්ණ හා අතරමැදි බදු රාශියක් වෙනුවට සරල බදු ක්‍රමයක් හඳුන්වා දී ශ්‍රී ලංකාව කලාපයේ අවම විදුලි මිල සහිත රටක් බවට පත් කිරීම. මේක කියවපු රටේ අහිංසක මිනිස්සු ඡන්ද පොරට ගිහිල්ලා මූණ බලන්නේ නැතුව අංකයට කතරේ ගහලා ආණ්ඩුවක් පත් කරා. නියෝජ්‍ය අමාත්‍යතුමනි, ඔබලා මේ මහජන ගිවිසුමට වග කියනවද? ජනතාවට සහනයක් දෙන්න පුළුවන් විදිහට රුපියල් බිලියන 57ක් මාස 3ක් දක්වා ආණ්ඩුවෙන් වෙන් කරලා දීලා තියෙනවා. ඒක පළවෙනි එක. ජනාධිපතිතුමා කියන තව යන්න බෑ ඒකට. තව යන්න බෑ කියන. තව යන්න බෑ. ඔය කියන්නේ ඇත්ත කියන්නේ. හිත සනසන උත්තරයකට වඩා ඇත්ත තත්ත්වය පෙන්වන එක අනිවාර්යයෙන්ම වටිනවා කියලා හිතනවා. අපේ භාණ්ඩාගාර තත්ත්වයත් එක්ක අපේ ඩොලර් වල තත්ත්වයත් එක්ක අපිට දෙන්න පුළුවන් උපරිම සහනය දෙනවා. ඒතකොට දෙවෙනි එක තමයි මේ විදුලි බිල අඩු කරනවද බලශක්ති පිරිවේ අඩු කරනවද? ඔබ උත්තරේ ලිස්සුවනේ මහත්තයා. ඔබ ලිස්සුවා. ලිස්සන්න එපා මේ රටේ මිනිස්සු බලන් ඉන්නවා. ඔබලා කියනවා ඡන්දයට ගන්න කලින් ඔබලා සරල බදු ක්‍රමයක් හඳුනා දීලා අතරමැදි බදු ඉවත් කරනවා කියන්නේ. ඒක තමයි ලහිරු ඒක අයිඩියොලොජිකලි. මගේ ගාව දැනටත් තියෙනවා. ප්‍රතිපත්තිමය වශයෙන් විමසන. දැනටත් තියෙන සරල බදු ක්‍රමයක් තමයි තියෙන්නේ. දැනටත් ඩීසලට ඒක තමයි මුතුමාට. ඇයි ඔබලා මේක කියන්නේ? මොකද්ද? මේ ප්‍රතිපත්ති ප්‍රකාශන මේ වාක්‍ය දාන්නේ ඇයි? ඔව් ඒක තමයි සරල බදු ක්‍රමයක් තමයි තියෙන්නේ. ඔබලා බදු ක්‍රමය වෙනස් කරේ නෑ. සරල බදු ක්‍රමයක් තමයි මේකට තිබ්බ බදු ක්‍රමය. නෑ දැනට තියෙන්නේ දැන් CCD එකක් නෑ. ඊට පස්සේ පැල් එකක් නෑ. SSC SL එකක් නෑ. ඒව කලින් තිබුණේ නෑ දැන්. දැනට තියෙන්නේ excise per duty කියන per liter කියන එක විතරයි. ඒ කියන්නේ අර රුපියල් 50ක බද්ද විතරයි දැනට තියෙන්නේ. ඒකට අමතරව තියෙන්නේ අගය එකතු කළ මත් බද්ද රොෂාන් මේ අහන්නේ කලින් තිබ්බ බදු ක්‍රමය වෙනස් කළාද කියලා ඔබතුමාලා. සාමාන්‍ය සරල ක්‍රමයක් තමයි දැනටත් තියෙන්නේ. ඔබ නිශ්චිත උත්තරයක් දෙන්න නියෝජ්‍ය අමාත්‍යතුමනි. ඔබ බලය ගන්න විට මීට අවුරුදු එකහමාරකට කලින් ශ්‍රී ලංකාවේ ඉන්ධන සම්බන්ධයෙන් ගැලපුම් ගාස්තුවට අය කරන ලද බදු ක්‍රමය ඔබගේ ආණ්ඩුව සංශෝධනය කළාද නැද්ද? සාමාන්‍යයෙන් අපි ගන්න බද්ද තමයි මෙච්චර කල් තිබුණු බදු CID per liter තිබුණා. excise duty per liter තිබුණා, පැල් එක තිබුණා, SSCSL එක තිබුණා, VAT එක තිබුණා. දැනට අය කරන්නේ excise duty එක සහ ඊකට අගේ මත එකතු කරපුව VAT එක විතරයි. අනිත් බදු ටික මේකට අය කරන්නේ නැත. ඉවත් කරා. ඔව් දැනට නෑ. ඩීසල් වලට නැත. රයිට්. බොහොම ස්තුතියි ඔබේ පැහැදිලි